අපේ දූපුතුනේ අප රටේ දූපුතුනේ රට අපේ දූපුතුනේ අප රටේ මල් කැඳු සුවඳ දෙයි ගල් කණු වල පිපුණු දහදිය නටයි රණ දෙරනේ හැලුණු දේශීය කම්පොට්ටෝෂේ අපිට අද සුවිශේෂී දවසක් 2026 ජාත්‍යන්තර කලුරියේ විද්‍යාවට සරින දුක ලබාගෙන ශාන්තයිගේ අරමුණ උදෙසා ජාත්‍යන්තර පාරාලියන ආරම්භ කරගෙන මොයුගේ දෙවිදි පෙරියලා ගන්නදෝ අද දවසේ අපි ආරම්භ කරන්නේ පොළ විවෘත කිරීමට මත්තේ චිරාගත සම්ප්‍රදාන කුල පොතේ පාන්සිල් දැක්වීමට ආදරයෙන් ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා පොල් තෙල් පහන් සිළු දල්වන්නට. එනු ඉදිරියට පුත පැරකුම් දුටු ගැමුණු දූපුතුනේ රට අපේ දූපුතුනේ අප රටේ දූපුතුනේ රට අපේ දූපුතුනේ අප රටේ සමනොල ගිරාග ඉල් හඳ සැට වෙන තුරුම රටවට මුහුද නිසලව නින්දියන තුරුම කුලදිසි පිළිමයට යලි පන එන තුරුම මේ සිරිලක් මණ්ඩල පුත අපටයි උරුම දූපුතුනේ රට අපේ දූපුතුනේ අප රටේ 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 ඒ වගේම අපිට මේ අවස්ථාවට මෙහි උපකාර කර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරිනියවත් බොහොමත් ආදරෙන් පිළිගනු ලබනවා FISD ආයතනයේ කර්මනාකාරිණී ශිරෝම සමරවීර මහත්මිය මේ අවස්ථාවට සාදරයෙන් පිළිගන්නවා සහකාර දිස්ත්‍රික් ලේකම් ශේෂාදරි පතිරණ මහත්මිය ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය මෙම අවස්ථාවට අපට සහාය දෙන සුමිත්‍රයෝ සංවිධානය සහ සිංහ සමාජයේ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම අද කාන්තා දිනය අරමුණු කරගෙන සිද්ධ කරන මේ ක්‍රියාවලියේ විශේෂයෙන්ම ප්‍රධානම අංගය වන ව්‍යවසායකත්ව සංවර්ධනයේ ඒ මෙහෙයවීම කරන නිලධාරීන් සහ අපේ ව්‍යවසායක කාන්තා සියලු දෙනාගේම අවසරයි. අතරම මේ ක්‍රියාමාර්ගය ගන්න තීරණය කරපු එක ගැන ඔබ සියලු දෙනාට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද වෙළඳපොළ අවස්ථා කොච්චර අපි හැදුවත් මදි. ගොඩක් අය උත්සාහ කරනවා තමන්ගේ නිර්මාණ වෙළඳපොළට ගෙනියන්න. ඉතින් නුගේගොඩ නගර මැදදී මේ වගේ අවස්ථාවක් ලබා දී පිළිබඳව නගරාධිපතිතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට පේනවා කෝට්ටේ කාන්තා ව්‍යවසායකයෝ විවිධ උපක්‍රම විවිධ හැකියාවන් සහිතව ඉදිරියට එන්න උත්සාහ කරනවා. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අපි උපරිම සහාය දෙන්න
ගිය අවුරුදු උත්සාහ සියලුම ආරාධිත අමුත්තන්ගෙන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාගෙන්ද එම කාර්යාලයේ සියලුම නිලධාරීන්ගෙන්ද පැමිණ සිටින සියලුම දෙනාගෙන්ම අවසරයි. අද මෙම කර්තව්‍යය අපි කරන්නේ යෙදලා තියෙන්නේ කාන්තා දිනය 8 වෙනිදාට යෙදෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන්. මම නම් ඒකට කොහෙත්ම එකඟ නෑ. මොකද මේ එක දිනයක් පමණක් කාන්තාවන් සඳහා යොදාගෙන තියෙන එක ගැන. කාන්තාව 365 දවසම කාන්තා දිනයක් තමයි. කාන්තා දින තමයි. මොකද කාන්තාව ඒ තරම්ම වැදගත්. කාන්තාව කියන්නේ ගෘහයේ මූලිකත්වයේ ගන්නේ කාන්තාව. ඒ වගේම සමාජයේ මූලිකත්වයේ ගන්නෙත් කාන්තාව. මොකද අපේ පාඩේ වෙලා තියෙන්නේ ගැහැණු එක මිටකට. වගේම ජාත්‍යන්තර සිංහ සමාජයේ ශ්‍රී ලංකා සුමිත්‍රය වගේම ශ්‍රී ජාත්‍යන්තර කෝට්ටේ මහනගර සභාවේ නාගරික ලේකම්තුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය ප්‍රාදේශීය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම ව්‍යවසායකත් යෙදෙන වගේම කෝට්ටේ සම්ප්‍රදාය සමිති බැංකු නිලධාරීන් ඇතුළු සියලු ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතන්නේ කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ කාන්තා එවැගේම ප්‍රජා සංවර්ධන නිවාස ස්ථාවර කාර්ක සභාව විදිහට අපි ආරම්භක වැඩසටහන තමයි අද මේ ස්වයං රැකියා පොළ ආරම්භ කරන්නේ. ඒ වගේම තවත් වැඩසටහන් කීපයක් අපි හඳුන්වා දීලා තියෙනවා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්. විශේෂයෙන්ම අනිකුත් රාජ්‍ය ආයතන විදිහට ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් එවැගේම අනිකුත් කාන්තා කාර්යාලය ඇතුළු සංවිධාන ගොඩක එකතු වෙන තමයි අපි වැඩසටහන චිත්‍රානි මහත්මිය පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ඉරක් පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. සියලු දෙනාටම ආරාධනා කරනවා සමූහ ඡායාරූපයකට පැමිණ සිටින්න පැමිණෙන්නට කියලා. සිංහේනි ගෞරවනීය කාන්තා ව්‍යවසායකයන් සහ හිතවත් මිතුරුනි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යෙදෙන මේ උතුම් අවස්ථාවක ඔබ ඉදිරියේ පෙනී සිටින ඉමහත් ගෞරවයෙන් හා අභිමානයෙන්. මේ අභිමාන යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම අප මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට සහ සමාජ ප්‍රගමනයට සැලකිය යුතු දායකත්වයක් සපයන පරිසර කාන්තා ව්‍යවසායකින් හඳුනාගෙන ඔවුන් සවිබර ගැනීමේ අපගේ සාමූහික කැපවීම විදහා දක්වයි. ලංකා සුමිත්‍රය කොළඹ දකුණ ආයතනයට ආරාධනා කිරීම ගැන අපේ සභාපතිනියට සහ සියලුම සම්භාවනීය අමුත්තන්ට ස්තුතියි. ඒ විතරක් නෙමෙයි වේදිකාව අසරණ සිටින ඔබ සියලුම දෙනා ඉතාමත්ම අපි මම හිතනවා අපි මේ කියන දේවල් ඔක්කොම ඉතාමත්ම හොඳින් අසාගෙන ඉන්නේ කියලා ඕගොල්ලෝගේ වැඩ කරන අතරේ අපි දැන් ඔබගේ දක්ෂතා දැකලා අපිට ඉතාමත්ම සතුටුයි. සුමිත්‍රය කියන්නේ සියලුම හානි වැළැක්වීමේ අරමුණින් පවත්වාගෙන යන ආයතනයක්. ඔයාලගේ ජීවිතවල ඇති කාටවත්ම කියන්න බැරි කොහොමද මම මේක කියන්නේ කියලා හිතේ දරාගෙන තනිවම දුක් විඳින තැන්. ඒ වගේ අවස්ථා මිනිස්සු විදිහට අපේ ජීවිතේ එක වෙලාවට එනවා. විශේෂයෙන් මම දන්නවා කාන්තාවන් විදිහට ඔයාලා සමහරක් තැන්වල කොයිතරම්නම් දේවල් දරාගෙන හිතේ තියාගෙන මටම විතරක් කරගෙන ඉන්නවද? ඉතින් ඒ වගේ ඔයාලට කාටවත් කියන්න බැරි
අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්න පුළුවන්. විශේෂත්වය තියෙන්නේ අපි ඔයාලව විනිශ්චය කරන්නේ නැහැ. අපි ඔයාලගේ රහස්‍යභාවය ඒ විදිහටම ආරක්ෂා කරනවා. අද මේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ශ්‍රී ජයවර්ධනපුර අපේ කාන්තාවන්ගේ සෙන්රැකියාව එහෙම නැත්නම් ආදාය උපාදන වැඩසටහන අත්තරක් ලෙස ප්‍රිය අභිමාන වැඩසටහන පවත්වීම සඳහා මට මුලින්ම කතා කරේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමා තමයි. ප්‍රාදේශීය ලේකම්තුමා නාගරික කොමසාරිස්තුමියා සහ නගරාධිපතිතුමා එක්ක කතා කරලා කිව්වා ඉතින් මේ කාන්තාවන්ට වැඩක් කරන්න පුළුවන් නේද? පොළක් තියන්න පුළුවන් නේද කියලා. හැබැයි තියන්න කිව්වේ නගර සභාව ඉදිරිපිට නෝ ගොන් පාර්ලිමේන්ත රාජගිරිය. මම කිව්වා සර් නගර සභාව ඉදිරිපිට තිබ්බොත් සතියේ දවසේ සිකුරාදා විතරක් අපේ රජයේ සේවයේ අය ඉන්නවා. ඒගොල්ලන් විතරයි යන්නේ. අපි බැරිද අපිට ආනන්ද සමරකෝණික දෙන්න කියලා. ඊට පස්සේ පුළුවන්. මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් පිලසට දෙදන බිම ඔබා මැටිඳුනි ඉඳිනු මම කෙසේ. විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් පිලසට දෙදන බිම ඔබා මැටිඳුනි ඉඳිනු මම කෙසේ. ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි.